සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ගර්භණී කාලයේදී පණු බෙහෙත් ලබා ගැනීම පණු ආසාදනය පිළිබඳව. එතකොට පස ආශ්‍රිතව ඉන්නවා කොකු පණුවන්, කිරි පණුවන්, නොට පණුවන් කියන පළවන් జాතියක්. ඕන් අපේ ඇඟට ඇතුල් වෙලා රෝගී තත්ත්වයන් නැති කරන එකට තමයි පණු රෝග කියලා කියන්නේ. බහුලවම කොකු පණුවන් තමයි මෙම රෝගී තත්ත්වයන් ඇති කරනු ලබන්නේ. එතකොට කොකු පණුවන් අපේ ඇඟට ඇතුල් වෙලා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව තමයි ඕන් රැඳෙන්නේ. ඇඳිලා ඕන් ලේ උරා බීම සිදු කරනවා. එතකොට අපේ ඇඟේ ලේ අඩුවීම නිසා අධික තෙහෙට්ටු ගතියක්, මහන්සි ගතියක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ සනීප ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතින නිසා පණු ආසාදනය ඉතා අඩුම තත්ත්වයක පවතිනවා. නමුත් සනීප ආරක්ෂක තත්ත්ව අඩුම තත්ත්වය යටතේ පණු ආසාදනය සිදු වෙන්න පුළුවන්. ගර්භණී මාතාවන්ට ගර්භණී කාලයේදී වෘද්ධක් විදියට පණු බෙහෙත් නියම කිරීම සිදු කරන්නේ නැහැ දැන්. ඔවුන්ට කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්, පණුවන් පිටවීම වගේ තියෙනවා නම් මලපහ පරීක්ෂාවකින් පසුව එහි පණුවන් සිටිනවා කියලා තහවුරු වුණොත් පණු බෙහෙත් ලබා දීම සිදු කරනවා. එතකොට බහුලවම පාවිච්චි කරන පණු බෙහෙත් වර්ගය තමයි ඇල්බෙන්ඩසෝල් කියලා කියන්නේ. ඉන්පසුව එහිට ආසාත්මිකතාව තියෙනවා නම් මෙබෙන්ඩසෝල් කියන බෙහෙත් වර්ගය පාවිච්චි කරනවා. ගර්භණී මාතාවන්ට පණු බෙහෙත් ලබා දීම සිදු කරන්නේ පළවෙනි මාස 3 පහුණයින් පස්සේ. ඒ කියන්නේ පළවෙනි සති 12 පහුණයින් පස්සේ. මොකද ඒ ගන්න පණු බෙහෙත් මගින් සෛල ගුණනය වීමට බාධා ඇති කරන්න පුළුවන්. ඒක නිසා කලලය සෑදීමේදී මුල් සති 12 කාලයකදී වේගෙන් අවයව සෑදීම සිදු වෙනවා. ඒක නිසා ඒවට බාධා වෙන්න පුළුවන්. නමුත් වැරදීමකින් හෝ ඔබ පණු බෙහෙත් අරගෙන තියෙනවා නම් ඔබ බිය යුතු නැහැ. මිනිසුන්ගේ සිදු කරන ලද පරීක්ෂණ වලින් තවම සායනිකව එය තහවුරු කරගෙන නැති නිසා. සාමාන්‍යයෙන් පණු බෙහෙත් ලබා දීම දෙවෙනි ත්‍රෛමාසිකයේ හෝ තෙවෙනි ත්‍රෛමාසිකයේදී තමයි සිදු කරන්නේ. පණුවන් සිටිනවා කියලා තහවුරු වුණොත් එයත් ගර්භණී කාලයටම එක්වරක් පමණයි. ඒ පණු බෙහෙත් ලබා දුන්නායින් පස්සේ නැවත රෝග ලක්ෂණ දිගින් දිගට තියෙනවා නම් විතරක් වෛද්‍යවරයා විසින් සොයා බලා නැවත නිර්දේශ කිරීම සිදු කරනවා. නමුත් කිරි පණුවන් සඳහා පණු බෙහෙත් ලබා දීලා සති 2කට පසු නැවත පණු බෙහෙත් ලබා දීමක් සිදු කරනු ලබනවා. ඒ කිරි පණුවන් සඳහා විතරයි. එතකොට මේ පණු බෙහෙත් ගන්න කාලේදී අපි කෑම විශේෂම මොනවාරි කෑම ගන්න ඕනේද? එහෙම නැත්නම් පණු බෙහෙත් ගන්න වෙලාවට කලින් කන්නේ නැතුව ඉන්න ඕනද? නැත්නම් පණු බෙහෙත් ගත්තයින් පස්සේ කන්න නැතුව ඉන්න ඕනද? එහෙම මොකුත් විශේෂ දෙයක් නැහැ. ඔබට සාමාන්‍ය විදියට ආහාර ගැනීම සිදු කරන්න පුළුවන් පණු බෙහෙත් ගන්න අවස්ථාවේදී. ඒතර මේ පණු බෙහෙත් ගත්තයින් පස්සේ ඔබට සාමාන්‍ය උදර වේදනාවක්, උක්කාර ගතියක්, සුළු වශයෙන් දීර්ඝ වශයෙන් මලපහ පිටවීමක් සිදු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක මග ඇරිලා යනවා. හැබැයි ඔබට අසාමාන්‍ය විදියට බඩ රිදෙනවා නම්, ගොඩක් වමන යනවා නම්, කලන්ත ගතියක් තියෙනවා නම්, ලේ පිටවීම සිදු වෙනවා මලපහත් එක්ක ඔබ අනිවාර්යයෙන්ම රෝහලට පැමිණීම හෝ ළඟම වෛද්‍යවරයා හමු වෙලා, ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා ප්‍රතිකාර ගැනීම සිදු කළ යුතුයි. ඒක නිසා කිසිම ගර්භණී අම්ම කෙනෙක් හිතුමනාපයට පණු බෙහෙත් ලබා ගැනීම සිදු නොකළ යුතුයි. තමන්ගේ වෛද්‍යවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සායනය, පූර්ව ප්‍රසව සායනය මගින් නිර්දේශ කරනු ලබන්නේ නම් විතරක් ලබා ගත යුතුයි. නිතරම පණු ආසාදනය ඇති වුණයින් පස්සේ ප්‍රතිකාර කිරීමට වඩා පණු ආසාදන වළක්වා ගැනීම තමයි වඩා වැදගත් වන්නේ. ඒ සඳහා ඔබගේ සනීප ආරක්ෂාව ඉතා වැදගත්. මලපහ කිරීම සඳහා වැසිකිලි භාවිතා කිරීම, මලපහ කිරීමෙන් පසුව අත් සෝදා ගැනීම, ආහාර පිසීමට පෙර අත් සෝදා ගැනීම, නිතර පාවහන් යොදා එළි මහණේ ඇවිදීම, කිරිපණු ආසාදනයකදී නම් ඔබගේ ඇඳ ඇතිරිලි, කවර, යට ඇඳුම් උණුවතුරින් හොඳින් තම්බා ගැනීම, ඔහුගේ වෙලා ගැනීමත් සිදු කරන්න ඕනේ. සෑම යම් ගර්භණී මාතාවක් පණු ආසාදනයෙන් පෙළෙනවා කියලා දැනගත්තොත් ඒ පවුලේ සියලු දෙනාම පණු බෙහෙත් ලබා ගැනීම සඳහා යොමු වීම ඉතා වැදගත්. ඔබ සනීප ආරක්ෂකව සිටිනවා නම් පණු ආසාදන වළක්වා ගන්න පුළුවන්. ඔබගේ ගර්භණී කාලය සුවපත්ව ගත කරන්න හේතුවක් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.